ආයු බොහෝ වේවා. අද ගේන වීඩියෝ එකකින් කරන්නේ ගෙදර තියෙන ෆියුස් බොක්ස් එකක් එක තැනක තිබිලා තවත් තැනකට කොහොමද ගන්න කියන එක තමයි අද වීඩියෝ එකකින් කරන්නේ. කියන්නේ මෙතන අපේ ගෙදර අවශ්‍යතාවයක් තිබුණා ෆියුස් බොක්ස් එක තියෙන තැනට උළුවස්සක් දාන්න වුණා. ඒ නිසා ඒ තැන තිබිච්ච පරණ තැන තිබිච්ච ෆියුස් බොක්ස් එක ගලවලා වෙන තැනකට ගෙනියන්න සිද්ධ වුණා. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මෙන්න මෙතන තමයි මුලින් තිබුණේ ෆියුස් බොක්ස් එක. ඊට පස්සේ අපි ඒක මෙහෙම ඔන්න ඔතනින් පහළට ගෙනල්ලා මෙන්න මෙතෙන්ට තමයි අන්තිමට ගෙනාවේ. මොකද අතන උළුවස්ස තියන්න ඕනේ නිසා. මෙන්න මේ විදිහට තමයි මම මේ වැඩේ කළේ. මුලින්ම මේ තියෙන්නේ කලින් තිබුණු ෆියුස් බොක්ස් එක මෙතන තියෙන්නේ. මේ මෙන්න මෙතෙන්ට තමයි මම දැන් ඊගාවට අරන් යන්න හදන්නේ. මෙතන තියෙන ෆියුස් බොක්ස් එක මෙතනටයි ගෙනියන්න හදන්නේ. ඉතින් මෙතනදී මම මේක මුලින්ම කළේ මේ විදිහට. දැන් මේ ෆියුස් බොක්ස් එකේ අපි කියමු මේ විදිහට වයර් තියෙනවා මේ ෆියුස් බොක්ස් එකේ. එතකොට මේ තියෙන වයර් ටිකෙන් මම මෙහෙම තියද්දි මම මුලින්ම කළේ මේවා මේ තැන් වලින් කැපුවා. මෙතන මේ තියෙන ස්විච් ෆියුස් ටික තියෙන බ්‍රේකර් සෙට් එක මේ තැන් වලින් කැපුවා. මම මෙහෙම කපලා මේ හැම තැනකටම මම මෙහෙම අංක දැම්මා. මේ විදිහට මෙතෙන්ට මේ කැපුවා. මේකට වයර් එක අංක 1 කියලා දැම්මා. මේකටත් අංක 1 කියලා දැම්මා. ඊට පස්සේ මෙතන කපලා මෙතෙන්ට අංක 2 කියලා දැම්මා. මෙතෙන්ට අංක 2 කියලා දානවා. ඊට පස්සේ මෙතන අංක 3, මෙතනත් අංක 3. මෙතන වයර් එකට අංක කපලා සෙලෝ ටේප් කරලා අලෝ ගත්තා. මේක 4, මෙතන 4. ඊට පස්සේ මෙතන කැපුවා. මේක 5 අංකය ලැබුවා. මේකට 5 කියලා තවත් එකක් දැම්මා. ඊට පස්සේ මෙතන මේක 6, මෙතනත් 6. මෙතන කැපුවා. මෙතන 7 කියලා අංකය දැම්මා. මෙතනත් 7 කියලා දැම්මා. මෙතන කපලා මෙතෙන්ට 8 කියලා දැම්මා. මෙතෙන්ට 8 කියලා දැම්මා. ඔන්න දැන් මම මේ විදිහට මේ වයර් ටික කපලා මෙතන ඔක්කොම වයර් ටික කපලා මේවට මේ විදිහට අංක දැම්මා. මෙතකොට මේ දෙක මම දන්නවා මේ 5යි තමයි එකට සම්බන්ධ වෙන්නේ. මෙතන 4යි තමයි මේ දෙක තමයි එක තනි වයර් එක කියලා මම දන්නවා. ඊට පස්සේ මට මේ ෆියුස් බොක්ස් මේ බ්‍රේකර් ටික ගලවලා අතර ගන්න පුළුවන්. ගලවලා අතර ගත්තට පස්සේ මෙතන වයර් කෙරවල් ටික තියෙනවා. 5, 6, 7, 8, 1, 2, 3, 4 කියලා කෙරවල් ටික තියෙනවා මේකේ. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මේක බිත්තිය බිඳලා ඉවර වෙලා මෙතනින් බිත්තිය බිඳලා මේ වයර් ටික ඔක්කොම එළියට අරගත්තා. දැන් එතකොට මෙතන වයර් ටික මේ විදිහට තියෙනවා. මෙතන අපිට පුළුවන් මේ වයර් ටික 1, 2, 3, 4, 5, 6, 7, 8 කියලා මේ වයර් ටික මම එළියට ගත්තා. එළියට ගත්තට පස්සේ දැන් මේ කෙරවල ටික මෙතන තියෙන නිසා ඊට පස්සේ මම මේ ටික මෙහෙම බිත්තිය විදලා මේ විදිහට මෙතෙන්ට අරගෙන ගියා. මේ වයර් ටික මේ විදිහට මෙහෙම අරගෙන ගියා. මේ තියෙන්නේ 8 වෙනි වයර් එක, මේ 7 වෙනි වයර් එක, මෙන්න 7 මේ විදිහට මම ගෙනාවා මේ ටික ඔක්කොම. මෙන්න පළවෙනි වයර් එක. දැන් ඔන්න එකේ ඉඳලා 1, 2, 3, 4, 5, 6, 7, 8 කියලා මේ වයර් ටික තියෙනවා මෙතන. ඊට පස්සේ මම කළේ මේ බ්‍රේකර් ටික මෙතනින් මේ බ්‍රේකර් ටික ගලවලා අරගෙන මෙතනට අරන් ගියා. දැන් මේක මෙතනට මේ බ්‍රේකර් එක ගෙනහලා තියෙන්නේ. ඊට පස්සේ මේ බ්‍රේකර් එක මෙතන සම්බන්ධ කරලා දැන් මේක අර කලින් ලකුණු කරපු අංක ටික තියෙනවා මෙතන 3, 4. හරි මෙතන අපි දැම්මා 1 කියලා 2, 3, 4, 5, 6, 7, 8 කියලා තියෙනවා. මේ ටිකට මේ වයර් ටික මෙතන මේ අංකේ තියෙන නිසා මෙතනත් අංකේ තියෙනවා. මේකට මේක සම්බන්ධ කළා අපි මේ විදිහට. දෙවෙනි එකට වයර් එකත් ඒ විදිහටම සම්බන්ධ කළා. තුන්වෙනි එකට වයර් එකත් ඒ විදිහටම සම්බන්ධ කළා. මෙන්න මේ විදිහට මේක කරගත්තා. 4 මෙන්න 5 වෙනි වයර් එක, මෙන්න 6 වෙනි වයර් එක, මේ විදිහට මේ වයර් ටික මේකට සම්බන්ධ කරගත්තා. මේක තමයි බ්‍රේකර් ෆියුස් බොක්ස් එක. මෙතන තියෙච්ච ෆියුස් බොක්ස් එක මෙතෙන්ට ගන්න මම අනුගමනය කරපු ක්‍රමයේ සරලව
ඉතින් අපි බලමු මේක කොහොමද ප්‍රායෝගිකව කළේ කියලා. මේ විදිහට මේවට කේබල් ටයි දාලා තද කරලා තමයි ගත්තේ. ඉතින් ඔන්න ඔය තත්ත්වයේ තියෙන්නේ තාම මේ කරන්ට් එක තියෙන වෙන ගෙදරකින් මේ එහා පැත්තක තියෙන මේ ටික උඩට එන්න තියෙන මේ ටිකත් එකට හයි කරන්න තියෙන්නේ. ඉතින් පුළුවන් උපරිමම තාම පිළිවෙලට ගන්න තමයි ඉතින් හැදුවේ. ඇත්තටම පිළිවෙලට ගත්තාම හරි ලස්සනයි වැඩි. ගොඩාක් වෙලා යනවා හැබැයි මේක පිළිවෙලට දාන්න. මේ තියෙන්නේ මම අර බ්‍රේකර් බොක්ස් එකෙන් ගලවගත්ත බ්‍රේකර් ටික. දැන් මම කළේ පොඩි වැඩක්. ඉතින් මේ කපපු හැම වයර් එකටම මම මෙහෙම ටැග් එකක් දාගත්ත නම්බර් දාලා මේකට මේ හැම එකටම නම්බර් දාගෙන තියෙනවා. මේ විදිහට මෙතෙන්ටත් මේවටත් නම්බර් දාලා තියෙනවා. ඒ වගේම කපලා දික් කරපු අනෙක් වයර් එකේ මේකට සම්බන්ධ කරපු ඉතුරු වයර් එකේ කෙරවලටත් කපලා මේ අංකෙම ගහලා තියෙනවා. කියන්නේ එක නම් මේක එක නම් එක අනිත් එක එකේ දෙකක් අරගෙන එකක් මේකට ගහලා මේකේ කපපු අනිත් වයර් එකට අනික ගහලා මේ විදිහට මේ උඩ යට හැම එකටම මේ නම්බර් කරලා තියෙන්නේ. එතකොට මේක පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ අපි වයර් ටික ඇදලා අරගෙන මේක සම්බන්ධ කරලා වයර් ටික ගොමනක් තැනට ගත්තට පස්සේ බොක්ස් එක දාලා මේකේ අර අංක ටික අනුව සම්බන්ධ කරගත්තා වැඩේ හරි ලේසි. හැබැයි මේක මේ කිසිම දැනුමක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. මේ විදිහට හදලා මාක් එකක් දාලා ගත්තම අපිට සාමාන්‍යයෙන් මේ බ්‍රේකර් බොක්ස් එක තැනකින් තවත් තැනකට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක දාද්දි අනිවාර්යයෙන්ම අර මේ ඉන්සුලේෂන් ටියුබ් තියෙනවා මේක හොඳට මේ දෙක එකට ඔත්තලා වයර් දෙක සම්බන්ධ කරලා මෙතන පාස් කරනවා. පාස්සලා ඊයන් වලින් පාස්සලා ඊට පස්සේ අර ඉන්සුලේෂන් කළු පාට බට තියෙනවා. ඒවා දෙකක් දාලා රත් කරලා මේ ඇකිලෙන්ට රත් කරලා දාපුවම හරි. මම ඉතින් ඉන්සුලේෂන් ටියුබ් දෙකක් දාලා ඒකට උඩින් කළු පාට වයරින් ටේප් එකකුත් ගහනවා. එතකොට වඩාත්ම ආරක්ෂිතයි. ඊට පස්සේ තියෙන වැඩේ මේක මේ විදිහට දැන් වයර් ටික ඔක්කොම ඇදලා ඉවරයි. බොක්ස් එකත් හයි කළා. ඊට පස්සේ අනුව මේක මේ විදිහට තිබිච්ච විදිහටම මේ වයර් ටික මාරු කරන්න නැතුව අනිත් එකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. මේක මොකටවත් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. හින්දා මම ඒකට හයි කළේ නැහැ. මේක නිකන් තිබිච්ච වයර් එකක්. එකකින් එහෙම තිබිච්ච අනෙක් සේරටම මේ විදිහට අංක කරලා තියෙන මේ දෙක මේක. ඉතින් මේ 1 2 2 අනිත් වයර් එකේ කෙරවලත් 1 2 තියෙනවා දික් කරලා අරගෙන. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් තියෙන මේ ප්‍රධාන වයර් ටික මේ මෙතෙන් එනකන් ඇවිල්ලා තියෙන්නේ කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ වයර් ටික සම්බන්ධ කරලා බලමු.
ටිකත් මෙහෙමයි ලස්සනට මෙහෙම අරගෙන ඔය ඉස්සරහ තියෙන වාර ටිකට පිටිපස්සෙන් තියෙනවා මම හරියට ගත්ත ටිකේ ටික එහෙම අරගෙන බෙදලා තමයි මෙතෙන්ට දැම්මේ. ඉතින් මේ අයින දිගේ උඩට යනවා මේ නිව්ට්‍රල් වයර් ටික ඔක්කොම උඩට යන නිව්ට්‍රල් එකට යන්නේ. ඒ ටික කොහොම උඩට ගිහිල්ලා මෙහෙම මෙතනින් නිව්ට්‍රල් එකට යන විදිහට තමයි දැම්මේ. ඉතින් පිළිවෙල කියන එක තියෙනකොට තමයි ලස්සන වෙන්නේ කොයි දේ වුණත්. ඉතින් පිළිවෙලකට තියෙනවා නම් ලස්සනයි. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් කරන්න ඉතින් ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් වැඩේ සාර්ථකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්ට් එක එනවා. මේ වගේ දෙයකට පොඩි අත්දැකීමක් තියෙන්න ඕනේ නැතුව කරන්න බෑ. ඉතින් උත්සාහ කරලා බලන්න. පුළුවන් අපිට කරන්න කවදාවත් බෑ කියලා හිතන්න එපා. හැම වෙලේම මතක තියාගන්න නොහැක්කක් නොමැත කියලා. මේ වැඩේ එතනින් ඉවරයි. මේ තියෙන්නේ මීටර් බෝඩ් එක. මේ ටික කපරාරු කරලා හදන්න ඕනේ දැන්. දෙන්න තියෙන උපදේශය තමයි ඉලෙක්ට්‍රික් ගැන වැඩි දන්නේ නැත්නම් යන්න එපා අතපත ගන්න භයානක වැඩි ඒ නිසා. හැබැයි බෑ කියලා කොයි වෙලාවකවත් නිකන් ඉන්න එපා. කොහොම හරි දැනුම හොයාගෙන තමන්ගේ වැඩේ කරගන්න තමන් දැනගන්න.